කොහොමද ඔයාලට ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මම මේ අද කරන්න හදන්නේ මට අතපසු වුණු මගේ විෂන් බෝඩ් එක හදාගන්න මේ අවුරුද්දේ. ඉතින් මං ගිය මාස 4ෙම ගොඩක් බිසි වුණ නිසා මට මේ දේ කරගන්න බැරි වුණා. ඉතින් මම හිතුවා මේ මාසේ හරි කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම කොහොමද මගේ විෂන් බෝඩ් එක හදාගත්තේ කියලා බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් යමු. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ වෙද්දි නම් පරක්කු වැඩි. දැන් අවුරුද්දෙන් මාස 4කුත් ගෙවිලා ඉවරයි. ඔය විදිහේ නෙගටිව් අදහස් ඔයාලගේ හිතටත් එනවා ඇති. ඉතින් අපි නෙගටිව් දේවල් හිතන්නේ නැතුව පොසිටිව් විදියට හිතලා මේ වැඩේ පටන් ගමු. ඒ කියන්නේ අපිට මේ අවුරුද්දේ තම මාස ගාණක් තියෙනවා ගෙවලා ඉවර කරන්න. ඉතින් අපිට මේ මාස ටිකේදී මේ හැමදේම ඇචීව් කරගන්න පුළුවන්. ඉතින් අපි කවදාකවත් පරක්කු නැහැ. පරක්කුයි කියලා හිතන්නත් එපා. අපි මේ මොහොතේ දෙයක් හිතලා අපිට කරන්න ඕනේ කියලා හිතුනොත් අපි ඒ දේ වෙනුවෙන් මහන්සිලා වැඩ කරොත් අපිට ඕන දෙයක් ඇචීව් කරගන්න පුළුවන්. ඉතින් මගේ ඔළුවේ අදහස් ටිකක් තියෙනවා මේ පික්චර්ස් ටික මෙන්න මේ විදිහට එන්න ඕනේ කියලා. මම ඉතින් දැන් ඒක සෙට් කරගන්නවා ගානට. මේ වෙද්දි විෂන් බෝඩ් එකක් හදලා නම් ඔයාට පුළුවන් ලබන අවුරුදු විෂන් බෝඩ් එකට මේ අයිඩියාස් ගන්න. තාමත් විෂන් බෝඩ් එකක් හදපු නැති කෙනෙක් නම් මෙන්න මේ විදිහට මම වගේ දැන් ඔයාට පුළුවන් විෂන් බෝඩ් එකක් හදන්න පටන් ගන්න. ඉතින් ළමයි ඕගොල්ලොන්ට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ අවුරුද්දේ තියෙන මේ අවුරුද්දේ තියෙන අරමුණු ටික ඉලක්ක ටික ලියා ගන්න එක. ඊට පස්සේ ඒ ඉලක්ක සහ අරමුණු වලට ගැලපෙන පික්චර්ස් Pinterest එකකින් හොයාගෙන ඩවුන්ලෝඩ් කරගෙන print out ගන්න තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ මම මේ දැන් බෝඩ් එකේ මේ ටික ලස්සනට අලව ගන්න තමයි. ඉතින් විෂන් බෝඩ් ගොඩක් තියෙනවා. සමහරක් අය ඩිජිටල් විදිහට හදනවා, සමහරක් අය යාළගේ බුලට් ජර්නල් එකකින් මේක හදනවා, සමහරක් අය මේ විදිහට බෝඩ් වල මේක හදනවා. කොයි විදිහට මේක හැදුවත් අපිට මේක නිතර පේනමානේ තියාගන්න ඕනේ. අපේ goals, visions ටික අපිට හැමතිස්සෙම පේන්න ඕනේ achieve කරගන්න නම් අපි ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්නත් ඕනේ. නැත්නම් මේ විෂන් බෝඩ් එකක් හැදුවා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් උත්සාහවන්තව වැඩ කරේ නැත්තම්. ඉතින් ඔයාගේ මනසේ සටහන් වෙලා තියෙනවනේ ඔයා කැමතිම දේවල්. ඒවා තමයි අපි මේ විෂන් බෝඩ් එකට එකතු කරගන්නේ. ඉතින් මේ අවුරුද්ද අවසාන වෙද්දී ඔයා කොයිතරම් දුරට ඔයාගේ goals වලට ගිහින්ද කියලා කාලයත් එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මම මේ දැන් ඉතින් මේක අලවන ගමන් තමයි ඉන්නේ. ওই විදියට තමයි විෂන් බෝඩ් එකේ වැඩ ඔහොම තමයි වෙන්නේ. ඔය පික්චර්ස් ටික මම ටක් ගාලා දැන් ආයෙමත් එහෙම කරලා හදා ගන්නවා. ඔය තියෙන්නේ මේ මම අවසානයි කියලා කිව්වට ඕක නෙමෙයි අවසානේ. ඔහොම තමයි මම මුලින්ම හිතුවේ අවසන් කරනවා කියලා. ඊට පස්සේ මම මේකේ පැති කෑල්ල කැපුවා. කපලා තව ටිකක් වෙනස් කරගත්තා. එතකොට අර විෂන් බෝඩ් කියලා තියෙන මේ කොලයක ලියලා තියෙන කෑල්ලත් මම අයින් කරලා බෝඩ් එකේම ලියා ගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේ බලන්නකෝ මේක මෙන්න මේකේ තියෙනවා. මම ඕක ගත්තේ මම උදේ අර ටික ඔක්කොම රෑය කරලා ඉවරලා ඕක උදේ මම ගත්තේ. ඉතින් මම ඔහොම විෂන් බෝඩ් 2025 කියලා ඕකෙම ලියාගෙන අර පැත්තේ කෑල්ල මම කපලා අයින් කරා පොඩියට හදා ගන්න ඕනේ හින්දා. ඉතින් ওই විදිහට තමයි ෆයිනල් ලුක් එක ආවේ විෂන් බෝඩ් එකේ. ඉතින් ලස්සනද කියලා හොඳද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් මම යන්නේ මේක වෝල් එකේ හැං කරන්න. ඉතින් බලන්නකෝ ඉතින් ඊනම් හැඩි වෙලා තියෙන්නේ. ගණන් ගන්න එපා. දැන් ඔන්න ඔය විදිහට මම ඕක වෝල් එකේ හැං කරන්න තමයි හදන්නේ. ඉතින් මම ඩබල් ටේප් පාවිච්චි කළා තමයි මේක වෝල් එකට හැං කරන්න බැලුවේ. මෙන්න ඔය විදිහට හතර පැත්තටමයි ඩබල් ටේප් ගහගෙන මම ඔක බෝල් එකට සෙට් කරගත්තා. ඔය තියෙන්නේ මම බෝල් එකට සෙට් කරගත්තාම ඉතින් ඔය විදිහට තමයි විෂන් බෝඩ් එක මගේ තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට තව දෙයක් කියන්නම්. ඔයාලා කිසිම දෙයකට පරක්කු නැහැ. ඔයාලගේ හීන වලට යන්න අදම ඉඳලා පටන් ගන්න. ඉතින් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් තව දවසකින් හමු වෙමු. එතකන් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න.